Hey guys, welcome to my YouTube channel. මේ තමයි මම YouTube එකට අප්ලෝඩ් කරන මගේ first video එක. ඉතින් මං හිතුවා අපි ගියපු family trip එකක් ඔයාලට share කරගන්න. අපි අද යන්නේ හපුතලේ තියෙන ලස්සන place එකකට. මං හිතන්නේ මේ place එක ගොඩක් අය දන්නවා. ඒ තමයි හපුතලේ තියෙන Lords Hotel එක. ඇත්තට මේ hotel එක හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් නිදහස්. ඉතින් ඔයාලම බලන්නකෝ ඉස්සරහට vlog එකකින්. මටරවනා මුහුණත් නතරේ ඔබ පෙනුනා කොනකින් වගේ ඔබ මද මාගේ තොල් පෙති තෙමුවේ ඒ හාදුවෙන අවසානය දුටුවේ අරමුණු මාගේ ඔබ ළඟ තිබුණේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ මට රවනා මුහුණත් අතරේ. අපි හොටෙල් එකට ඇති දවල් 2 විතර වුණා. එදා ගොඩක් ගෙස්ලා හිටියේ නැහැ. අපි කට්ටියයි ෆොරිනර්ස්ලා දෙන්නෙකුයි හිටියේ. ලංකාවේ තියෙන තෙල් ප්‍රශ්න නිසා තමයි ගොඩක් ගෙස්ලා අඩු. නැත්තම් ඒ හොටෙල් එකට ගොඩක් ගෙස්ලා එනවා. ඊට පස්සේ ඉතින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට මිල්ක් ටී හම්බුණා. ඒක බීලා ෆොටෝස් අරගෙන රූම්ස් වලට ගියා. සුසුම් අංශු පාසා සුපිම්වන්ත ආශා රැක මත නලකවසා හැඟුම් රංචු වේලා රේ පින්න පිරිලා මීන සිපිය සදරා. ඔය ඉතින් මම වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන ෆිල්ටර් එකක් දැම්ම. අපේ අම්මි ඇවිල්ලා එයා ඒකේ ලස්සනයි ඒ ෆිල්ටර් එකට. ඒක තමයි කියන්නේ. නිතු යාවි පැඳීලා සදා ඉන කානේ රැහි පවා සඳසියා වතෙහි මවා පිනිසීතේ දැනේවි කතා. ඊට පස්සේ අපි රූම් එකේ ටිකක් වෙලා ඉඳලා pool එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. pool එකට ගියාට ඇත්තට මං ගොඩක් වෙලා හිටියේ නෑ. මට ගොඩක් සීතලයි. මේ අනික මීදුමත් එක්ක ගොඩක් සීතලයි එතන. ඉන්න බෑ ඇත්තටම. ඕකේ අර තියෙන පොඩි pool එක hot water එකක්. ඒ වුණාට අර මීදුමත් එක්ක ගොඩක් සීතලයි. ඒකේ වුණත් ඉන්න බෑ. වතුර ඇතුලේ ඉන්නකොට අවුලන්නේ උඩට ආවම සීතලයි. ඒක නිසා ඉතින් මම ටක් ගාලා එළියට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඇඳුමක් දාගත්තා. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමු. ඊට පස්සේ අපි ආවා හොටෙල් එකේ රූෆ් টොප් එකට. ඇත්තටම හරිම ලස්සනයි. මාර ලස්සන මවුන්ටන් විව් එකක් පේන මෙතෙන්ට. මේ මං හිතන්නේ හවස 5ට විතර. ඒ වෙලාවේ වැඩිය මීදුම තිබුණෙත් නැහැ. ඒ නිසා අර කලින් මීදුම තියෙද්දි පෙනුනේ නැති ගොඩක් දේවල් ඒ වෙලාවේ පෙනුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. අපිට ඩිනර් එකට යන්න තිබුණේ රෑ 8ට විතර. ඒ වුණාට අපි යද්දි 8:00ට විතර ඇති. දැන් මේ ඉතින් යන්නේ අපි කෑම කන්න. ඊට පස්සේ ඉතින් කාලා මං නිදාගත්තා. එදා ටිකක් මහන්සිත් එක්ක. රැහි සීතලෙන් මිදීලා තුෂාරින් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා පැතු පෙම් පැතුම්මල් ඉතිරීලා. අපි හොටෙල් එකෙන් 9ට විතර චෙක් අවුට් වුණා. ඇත්තටම චෙක් අවුට් වෙන්න තිබුණේ 11ට. ඒ වුණාට අපි බදුල්ල යන්න දාගෙන තිබුණ නිසා කලින් චෙක් අවුට් වුණා. අපි දැන් මේ ඉන්නේ අපේ අත්තම්මලයි ගමේ. අත්තම්මා ඉන්නේ
බදුල්ලි. අපි හැමදාම වගේ එහෙ ගියාම කරන්නේ ගමට ඇවිදින එක තමයි. අත්තම්මලයි ගමේ තියෙන ලස්සන ඇලක්. ඒ ඇල තමයි මේ වීඩියෝ එකේ පැත්තෙන් පේන්නේ. දැන් මේ අපි යන්නේ ඒ ඇල පටන් ගන්න කඳුර බලන්න. वर्षा वही माथेमा සිත් සංකා නිවීයයි මෙදා සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඒ එන ගමන් අපිට හම්බුණා හපුතලේ හරියදි වගේ ඔලිව්ස් කියලා රෙස්ටුරන්ට් එකක්. හරිම ලස්සන view point එකක් තියෙන ඒ රෙස්ටුරන්ට් එකේ. ඒකෙන් පොඩි නෙස්කැෆේ එකක් බීලා අපි ආයේ ගෙදර යන්න පිටත් වුණා. හිමින් සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා සිතින් නනේ පතන්නෙමා අදට මගේ vlog එක මෙතනින් ඉවරයි. See you all in the next video. Bye bye.